මේ දවස්වල අපේ රටේ තියෙන බරපතල ව්‍යසනයක් තමයි උණ රෝගීන් බහුලව දකින්න ලැබෙන එක. බොහෝ පිරිස උණ රෝගීන් බවට පත් වෙලා ඒ වගේම ඩෙන්ගු කියන මාරාන්තික රෝගීන් බවට පත් වෙන රෝගීන් විශාල ප්‍රමාණයක් මේ දවස්වල අපිට දැක ගන්න ලැබෙනවා, අසන්න ලැබෙනවා ජනමාධ්‍ය ප්‍රවෘත්ති මාධ්‍යයෙන්. මේ ව්‍යසනයට ඉතාමත් සාර්ථක උත්තරයක් ප්‍රතිඵලයක් ලබා දුන්නා අතිපූජ්‍ය වහරක අබේරතනාලංකාර නායක ස්වාමින් වහන්සේ. වහරක අබේරතනාලංකාර නායක ස්වාමින් වහන්සේ මේ උණ රෝගීන් සඳහා ලබා දිය හැකි අපේ ස්වභාවධර්ම වෙන සොයා ගන්න පුළුවන් ඉතාමත් සරල අත්බෙහෙතක් අපිට විග්‍රහ කරලා දීපු ප්‍රතිකර්මයක් අපි ආයුර්වේද වෛද්‍යතුමියන් සමග එකතු වෙලා ලෝක සත්‍ය රෝගීන් වෙනුවෙන් අපි පාවිච්චි කරා භාවිතා කරා. ඒදී ප්‍රතිඵල ලබා ගත්තා සියලුම ලෙඩ රෝගීන් උණ රෝගීන් ඒ ස්වභාවයෙන් යථා ස්වභාවයටපත් වෙලා ඒ යහපත උදා කර ගැනීමට අවශ්‍ය ප්‍රතිකර්ම ක්‍රමවේදයක් නිර්මාණය වුණා. මම හිතන්නේ මේ ගැන රෝගීන් විශාල ප්‍රමාණයකට මේ අත්බෙහෙත් ප්‍රතිකර්මය ලබා දීලා මහත් ප්‍රතිඵල උදා කළ දුන්න වෛද්‍යතුමියක් තමයි මේ වෛද්‍ය මාලනී මහත්මිය. ඉතින් එතුමියගෙන්ම මම අහනවා කොහොමද මේ අත්බෙහෙත හදාගන්නේ, ගෙදරදීම හදාගෙන පාවිච්චි කරන්න කොහොමද කියන විස්තරය එතුමියගෙන් අහනවා. එතුමිය විග්‍රහ කරයි කොහොමද මේ ලෝකයේ සත්‍යයන්ට මේ උණ ව්‍යාසනය නැති කරගන්න, මේ ලෙඩ රෝග සුව කරගන්න ප්‍රතිකර්මය සකසගන්න කියලා. හැම දිනකටම තෙරුවන් සරණයි. මේ දැනට මේ ඩෙන්ගු උණ වසංගතය ඉතත් උග්‍රව පැතිරලා යනවා. ළමයි රෝගීන් 3 දෙනෙකුට එක ළමයෙක් බැගින් මරණයටපත් වෙනවා. ඊට ශීඝ්‍රයෙන් මරණය කරා යන්න සිදු වෙනවා ප්‍රතිකාර ඒ අවස්ථාවට නොගත්තොත්. ඒ නිසා මේ සඳහා අදිසිතුම් ඖෂධ ආරම්භ කර ශ්‍රී වහරක ශ්‍රී අබේරතනාලංකාර ස්වාමීන් වහන්සේ විසින් සමාධියෙන් අත්හදා බලන ලද ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් දැනට අප විසින් අපේ වෛද්‍ය මණ්ඩලයක් විසින් කරගෙන යන්න ලබනවා. ඒක ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්, ගෙදරදී වුණත් හදා ගන්න පුළුවන්. මේ සඳහා අවශ්‍ය වෙන්නේ කහපාට උණ සාකය. හැමදෙනාම අඳුර ගන්න දන්නවා මේ ලංකාවේ හැදෙන කහ උණ සාකය. මේ කහ උණ සාකය අරගන්න අපි ඒකේ උණ ගහ ලියලාගෙන එනකොට බොඩේ එනවා ගහේ මේ අලුත් පිකිල්ලක් වශයෙන් එනකොට ඒ බොඩේ කපලා අරගෙන ඒක අඩි 1.5ක් විතර උඩට වැටලා තියෙන ප්‍රමාණයෙන් ගන්න ඕනේ. අරගෙන අඟල් 9ක් විතර පමණ උඩින් තමයි මේ ගන්න ඕනේ ප්‍රමාණي ගන්න ඕනේ. වටේ තියෙන කෙඳි සහිත අර බූව සහිත කොටස් අයින් කරලා හොඳට සුද්ධ කරලා පිරිසුදු කරලා අරගෙන ඒ වටේ බූව අයින් කරලා ඊට පස්සේ ඒ කෑල්ල ගත්තු කොටස බොඩේ වශයෙන් පතුරු වශයෙන් ගලවන්න පුළුවන්. ඒ පතුරෙන් පතුර ගැලෙව්වට පස්සේ අපිට ඉතුරු වෙනවා කෙහෙල් බඩේට හා සමාන සුදු පාට කොටසක්. ඒ කොටස කුඩා කැබලි වලට කපන්න පුළුවන් සයිස් ලපටි කොටස තමයි අපිට ගන්න වෙන්නේ. ඒ කොටස අරගෙන කුඩා කැබලි වලට කපලා වන් ගෙඩියක දාලා කොටන්න ඕනේ. ඒ කොටලා ඒක අපි ගන්න කොටස අපිට ටියුබ් ලයිට් එකක් වගේ සුදු පාට කොටසක් තියෙනවනේ. අන්න ඒ කොටස තමයි ගන්න ඕනේ. ඊට පස්සේ මේ පතුරු මේක කොටලා පොඩියට වන් ගෙඩියට දාලා කොටලා එතනදී මිරිකන්න වතුර මිශ්‍ර කරන්නේ නැතුව මිරිකන්න ඕනේ. වතුර නොදම අර මිරිකලා ඉදි කෑල්ලකට දාලා පොට්ටනියක් වගේ එකට දාලා හදලා ඒක හොඳට අත තදින් මිරිකලා ඒකේ එන යුස වතුර රහිත යුස අරගෙන පිරිසු කෝප් එකට ආසන්න යුස ප්‍රමාණයක් ගන්න පුළුවන්. මේ අපි ගන්න කොටසෙන් අරගෙන ඒක වැඩි හිටියෙකුට නම් මේස හැඳි දෙකකුත්, කුඩා ළමයෙකුට නම් තේ හැන්දෙන් දෙකකුත් දවසකට කෑමෙන් පෙර හෝ පසු වෙන්න පුළුවන්. දින 2ක් 3ක් දෙනකොට තද උණ තත්ත්වය පහ වෙලා යනවා. සමහර විට ඒක ඊට වැඩි වෙන්නත් පුළුවන්, ඊට අඩු වෙන්නත් පුළුවන්. දින 2-3ට අඩු වෙන්නත් පුළුවන්, දින 2-3-4 වෙන්නත් පුළුවන්. එහෙම ඒකසේ වෙතත් ඒ ප්‍රමාණය තේ හැඳි 2යි කුඩා දරුවෙකුට, මේස හැඳි 2යි වැඩි හිටියෙකුට. ඒ ප්‍රමාණයෙන් දෙනකොට අපිට අර තද උණ ගතිය අඩු වෙලා සාමාන්‍ය රෝගී තත්ත්වයෙන් ළමයා හරි ඒ රෝගියා මිදෙනවා. ඒකදී අපිට විශේෂයෙන්ම දැනගන්න පුළුවන් ඒ දැන් සාමාන්‍ය උණක් හැදුනහම අපිට වෙනවා මේ
අර පණ නැති ගතිය, අප්‍රාණික ගතිය නිකන් අර අපි කියන්නේ සාමාන්‍යයෙන් අර හේබෑලා ගියා අන්නේ වගේ තත්ත්වයක් නැහැ මේකෙන් ගත්තට පස්සේ. උණ ගැහදුණයි කියලා විශේෂ ලක්ෂණයක් වෙන්නේ එකයි සාමාන්‍ය තත්ත්වෙන් රෝගියා ඉන්නවා. එතනදී මතක් කරන්න ඕනේ විශේෂයෙන් මේ ඖෂධයේ ගර්භණී මව්වරුන්ට කිසියම් මොනම හේතුවක් නිසාවත් නොදිය යුතුයි.